ආයුබෝවන් සියලුම දෙනාට අපි අද සූදානම් වෙන්නේ සරල පෑසර් කොටයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා කතා කරන්න. අපි එහෙනම් පෑසර් කොටයක් ඉතාමත් සරල ආකාරයෙන් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා බලමු. විශේෂයෙන්ම අපි පහන් කූඩුවකට පෑසර් කොට නිර්මාණය කරද්දී ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පහන් කූඩුවේ ඇතුළත අපිට අපේ ඩිසයින් කරපු පෑසර් කොටේ රඳවලා ඒකෙන්ම පහන් කූඩුවකට විදුලි ආලෝකය සපයන්න පුළුවන්. අනෙක් ක්‍රමය තමයි ප්‍රධාන පෑසර් කොටේ කූඩුවෙන් පිටත තබලා වයර් හරහා පහන් කූඩුවට විදුලි ආලෝකය සැපයීම. අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ මෙන්න මේ දෙවැනි ක්‍රමය. ඒ කියන්නේ ප්‍රධාන පෑසර් කොටේ කූඩුවෙන් පිටත තියලා වයර් මගින් කොහොමද අපේ පහන් කූඩුවට විදුලි ආලෝකය සපයන්නේ කියලා. අපි දැන් බලමු කොහොමද පෑසර් කොටයක් නිර්මාණය කරගන්නේ කියලා. මම මේ සඳහා යොදාගත්තේ මගේ පරණ පෑසර් කොටේ මම අලුත් ඇඩියා කරලා ගත්තා. මගේ තිබුණු ඇලුමිනියම් පටි ටික මම ගලවලා ඉවත් කරලා නැවත ග්‍රයින්ඩර් කරලා මම ගත්තා. ඔයාලා අඟල් 3 කාලේ විතර ලී පටි ටිකක් කපාගෙන විශේෂයෙන්ම වල්කෝප වගේ සෑහළු ලීයක් ගන්නවා නම් හොඳයි. මොකද ටින්ඩර්ස් වෙන අපිට ගහන්න සහ ගලවන්න වෙන නිසා. ඒ වගේම අපි ලෑලි රවුම් දෙකක් කපා ගත යුතුයි. ඒකට මම මේ පටි ටික රවුමට පටි ටික ගහලා ඒක ග්‍රයින්ඩර් කරගෙන තිබෙනවා. මම මේ ආකාරයට පැන්සල භාවිතා කරමින් අපිට ඇලුමිනියම් පටි ගැසිය යුතු ස්ථාන ලකුණු කර ගන්නවා. මම අඟල් 1.5න් 1.5ට මගේ පෑසර් කොටේ ලකුණු කරගෙන අඟලේ ප්‍රමාණයට ඇලුමිනියම් පටි ටික කපා ගත්තා. හරි දැන් අපි කපාගත්ත ඇලුමිනියම් පටි ටික මේ ආකාරයට අපට අවශ්‍ය ඩිසයින් එකකට ගහගමු. මං යොදාගත්ත බල්බ් හතරක් තියෙනවා. නිල් කහ රතු කොළ කියන. මම මේ සියලුම බල්බ් එකින් එක පත්තු වෙන ආකාරයට මුලදී ගහ ගන්නවා. මේ ආකාරයට මං රටා කීපයක් මම හිතලා ඩිසයින් කරගත්තා. ඒ කියන්නේ මම ස්පෝක් කම්බි හතරකට තමයි මේක ඩිසයින් කරගත්තේ. ඔයාලත් තවත් ස්පෝක් කම්බි කිහිපයකට වුණත් මේක ඩිසයින් කරගන්න පුළුවන්. මේ පටි සවි කිරීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණ තමයි මේ සියලුම පටි මේ ප්‍රධාන කරන්ට් ලයින් එක දෙන්න තියෙන මේ සම්පූර්ණයෙන්ම රවුමම යොදා තිබෙන පටියට එකිනෙක සම්බන්ධ විය යුතුයි. මොකද අපි කරන්ට් ලයින් එක දුන්නම අනිත් සියලුම පටි වලට ඒ කරන්ට් එක පැමිණිය යුතුයි. අනෙක් කාරණය තමයි අපි ටින්ඩර්ස් වෙන ගැසීමේදී විශේෂයෙන්ම අපි මේ ගහන ස්පෝක් කම්බි ටිකට අහු වෙන්නේ නැති වෙන්න කෙලවරින් අපි ටින්ඩර්ස් වෙන ටික ගැසිය යුතුයි. නැත්නම් ස්පෝක් කම්බි වල පැටලෙන්න බලනවා. හොඳයි එහෙනම් අපි දැන් බලමු අපි සාදාගත්ත ප්‍රෑසර් කොටය කොහොමද අපේ පහන් කූඩුවට සවි කරගන්නේ කියලා. අපි මේ ප්ලෑෂර් කොටය තියන්නේ අපගේ පහන් කූඩුවේ පිටතින් අපි අපේ ප්‍රධාන ලයින් එක අපි AC කරන්ට් එකේ ෆේස් ලයින් එක දෙනවා මේකට. අපි එහි නියුට්‍රල් ලයින් එක කෙලින්ම සවි කරන්නේ අපේ කූඩුවට සම්බන්ධ කර තියෙන GI බටේ යටින් ගෙනහිල්ලා මැදින් සිදුරක් විදලා මෙන්න මේ දැන් මම පෙන්නන මේ අණු ප්ලෑෂර් කොටේ මේකේ ලයින් කොහෙවත් කඩලා නැහැ. මේකේ මේ ඇලුමිනියම් පටි රවුමටම ගහලා තියෙනවා. අපි මේකට තමයි මේකේ මේ අපි හැම පටියකින්ම වයර් එකක් එළියට අරන් තියෙනවා. අපි GI බටේ සිදුරු කරලා ඒ සිදුරෙන් අපි ප්‍රධාන පෑසර් කොටෙන් ගෙනියන වයර් 4 සහ නියුට්‍රල් වයර් එක අදාළ පරිදි මේ ඇලුමිනියම් පටි ලයින් 4 ඇලුමිනියම් පටි 4කට නියුට්‍රල් ලයින් එක වෙනමත් ලබා. එතකොට අපි කූඩුවේ රඳවනවා මේ පටි 4ටම පහටම අදාළව ස්පෝක් කම්බි 5. ඒ ස්පෝක් කම්බි හරහා තමයි අපි කූඩුවේ වටේට සවි කර තිබෙන බල්බ් වලට අපේ ප්‍රධාන ප්ලෑෂර් කොටේ හරහා නිකුත් කරනු ලබන විදුලි ආලෝකය ලබා ඒ අපි පහන් කූඩුව ඇතුළට මේ කරන්ට් එක ගන්න ආකාරය තමයි මම පොඩ්ඩක් විස්තර කරන්නේ. අපි පහන් කූඩුවේ කොටස් තුනක් තියෙනම් මේ වගේ ප්ලෑෂර් කොට. ඒ කියන්නේ ඇතුලේ මේ පොඩි ප්ලෑෂර් කොට තුනක් තියෙන්න ඕන කූඩු තුන. එතකොට තමයි අපිට එකින් එක මේ ලයින් ටිකේ ප්ලෑෂර් කොටයට ලබා දෙන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් දෙවෙනි කූඩුවට දෙන ඩිසයින් එකම ඊළඟට තියෙන තුන්වෙනි කූඩුවට දෙන්න පුළුවන්. හරි අපි දැන් බලමු කොහොමද මේක AC කරන්ට් එකට සවි කරගෙන මේක වැඩ කරන්නේ කියලා. මම මේක මුලින්ම මගේ තියෙන ගියර් බොක්ස් එකකට මම දැන් සවි කරගන්නයි හදන්නේ. මම මේකේ තිබුණු ස්පොකට් වීල් එක අයින් කරලා රිම් එකක් සවි කරගත්තා. මොකද මට චේන් එකක් හොයා ගැනීමට අපහසු වුණා. දැන් අපි බලමු මේකට කොහොමද කරන්ට් එක දෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ වයිපර් මෝටරය. මේක DC වයිපර් මෝටරයක්. මම මේකට මගේ ට්‍රාන්ස්ෆෝමරයක් කරා මම DC කරන්ට් එක ලබා දෙනවා. මේ තියෙන්නේ මගේ ගියර් බොක්ස් එක පොඩි වාහනයක ගියර් බොක්ස් එකක්. ඒකට මම
తాවකාලිකව රෙදිපටියක් ආකාරයෙන් පෑසර් කොටය සවි කරගෙන තිබෙන්නේ. මම මේ ඔයාලට පෙන්වන්න ඕන නිසා తాවකාලිකව මේක හදාගත්තේ. මේදී ගියර් බොක්ස් එකට දාලා තියෙන පුලිය කුඩා වීම සහ ෆ්ලෑෂර් කොටයේ තියෙන රිම් එක ලොකු වීම මත අපිට ඉතාමත්ම සෙමින් අපේ ෆ්ලෑෂර් කොටය කරකවීමේ හැකියාව ලැබෙනවා. මම මෙතෙන්දී නිල් කහ රතු කොළ කියන බල්බ් 4 පිළිවෙලට සම්බන්ධ කරගෙන තියෙන්නේ. මම මගේ ෆ්ලෑෂර් කොටයේ පිළිවෙලට ලයින් එක ඇරුණම අපි මේන් ලයින් එක AC ලයින් එක කෙලින්ම දෙන්නේ මෙන්න මේ ස්පෝක් කම්බියට. අනෙක් ස්පෝක් කම්බි 4 පිළිවෙලින් නිල් කහ රතු කොළ කියන ආකාරයට තමයි මම සම්බන්ධ කරගෙන තිබෙන්නේ. මේක ක්‍රියාත්මක වෙන්නේ ස්විච් එකක් ආකාරයෙන්. අපි මෙතෙන්ට නියුට්‍රල් වයර් කිසිවක් සම්බන්ධ කරන්නේ නැහැ. අපි නියුට්‍රල් වයර් ටික මේ බල්බ් 4ම එකතු කරලා එකකින් අපි ප්ලග් කරනවා. අපි අනෙක් වයර් එක කෙලින්ම අපේ පෑසර් කොටේ මේ මෙහා කෙළවරේම ඇලුමිනියම් පටියට සම්බන්ධ කර තිබෙන ස්පෝක් කම්බියට තමයි ලබා දෙන්නේ. මම මෙන්න මේකට දීලා තියෙන්නේ AC කරන්ට් එක. එතකොට මම දැන් මේක ප්ලග් පොයින්ට් එකට ප්ලග් කරන්නයි සූදානම්. දැන් අපි බලමු බල්බ දැල් වෙන ආකාරය. මේ සියලුම මේකට තමයි ප්‍රධානම කරන්ට් එක යන්නේ අපේ. මේ එතන ටෙස්ටරේ පත් වෙනවා. මේකේ ටෙස්ටරේ මේ හැම එකේම කරන්ට් එක තියෙනවා. මොකද මේ ලයින් එකෙන් මෙතනින් කරන්ට් එක ලැබුණට පස්සේ අපේ මේ සියලුම ඒවට මේ කරනවා මේ මොකද මේ යන ගහපුවම සම්බන්ධ වෙලා ඇත්තේ. ඒක නිසා ඊටාත්ම පරිස්සමෙන් කටයුතු කරන්න ඔයාලා. මේකෙදී AC කරන්ට් එක තියෙන්නේ අනිවාර්යයෙන්ම කරන්ට් එක වදින්න පුළුවන්. මෙතන මම රතු පාට එක පොඩ්ඩක් ඔටෝ වෙන්න හදලා තියෙනවා. මම මේ නිල් කහ රතු කොළ කියන ආකාරයට පිළිවෙලට තමයි මෙතන සවි කරලා තියෙන්නේ. ඒ විදිහටම තමයි මම මෙතන බල්බ් ටික තියලා තියෙන්නේ. නිල් කහ රතු කොළ කියන විදිහට. ඒ ආකාරයට ඔයාලට අපි ඒ හදපු ටාව ඒ ආකාරයෙන්ම දැල් වෙන ආකාරය දැක ගන්න පුළුවන්. මේ කම්බිය ගෑවෙන විට කොළ දැල් වෙනවා. දැන් මේතෙන්දී නැවත කොළ රතු ඊට පස්සේ කහ ඊට පස්සේ නිල්. අර මෙතන ගෑවෙන ආකාරයට තමයි බල්බ දැල් වෙන්නේ. දැන් මෙතෙන්දි මම රතු කහ කියන මේ දෙකම නරිනවා. මෙතෙන්දි කොළ සහ නිල් කියන බල්බ් දෙක දෙපැත්තේ දැල් වෙනවා.